මැග්නීසියම් ධන දෙක අයනය සතු වන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය හිමිවන්නේ මින් කුමකටද? හරි. ආවර්තාව ගොල්ලියා ගමුකෝ. හරි. ඔන්න ඔහොම. එතකොට මෙතනදී කියන මැග්නීසියම් ධන දෙක අයනය. ළමයි මැග්නීසියම් ඉන්නේ කීවෙනියටද? මැග්නීසියම් ඉන්නේ මැග්නීසියම් ඉන්නේ 10යි 12 වෙනියට. 12 වෙනියට තමයි මැග්නීසියම් ඉන්නේ. එතකොට මැග්නීසියම් ධන දෙක කියන්නේ මොකද්ද? මැග්නීසියම්කින් ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කරලා. එහෙනම් මැග්නීසියම් ධන දෙක කියන අවස්ථාවේ ඉන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන තමයි ඉන්නේ කවුද? මැග්නීසියම් ධන දෙක. මැග්නීසියම් ධන දෙක කියන අවස්ථාව. මැග්නීසියම් ධන දෙක කියන අවස්ථාව මෙතන තමයි ඉන්නේ. එතෙන්ට යන්න පොටෑසියම් ප්ලස් පොටෑසියම් ධන වෙනවයි කියලා කියන්නේ මෙයා මෙතෙන්ටනේ යන්නේ. පළවෙනි උත්තරේ ගන්න බෑ. කැල්සියම් 2 ප්ලස් කැල්සියම් 2 ප්ලස් කියන එකක් අයින් කරා දෙකක් අයින් කරා ආයෙ මෙතෙන්ට යන්නේ නෑ. ඒකත් නෙමෙයි. බෙරිලියම් 2 ප්ලස් බෙරිලියම්ගේ 2 ප්ලස් බෙරිලියම් එකක් අයින් කරා දෙකක් අයින් කරා යන්නේ හීලියම්ට නෑ. වැරදි. සෝඩියම් ප්ලස් ඔව් සෝඩියම් එකක් අයින් කරපු ගමන් යන්නේ නියෝන්ගේ වින්‍යාසය නැත්නම් මැග්නීසියම් ධන දෙකේ වින්‍යාසයට උත්තර අංක 4.